සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අටවිසි බුදු පියාණන් වහන්සේලා කපුසඳ කොණාගම කාශ්‍යප ගෞතම සිව බුදුරුන්ගේ සියලුම සද්ධර්මයේ උතුම් වූ ගෞරව වන්දනීය නමස්කාර වේවා සාදු. වාසනාවන්ත ආදරණීය මගේ බෞද්ධ දුවේ පුතේ, ලෝතුරු දහම් සුවඳ ඇසලපුන් පොහෝ දින ධර්ම දේශනා දායකත්වය දරනු ධනුෂ්කනුවන් ඇතුළු පවුලේ සෑම විසින් අද උතුම් සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨවත් ඒ අරහතු ගෞතම සම්මා සම්බුදු බුදුරුන්ගේ ධර්ම බිඳක් අපේ කන රැසීමටත් ඒ සමන් දීමටත් අපේ පෙර පුරුදු තියන්න ඕනේ. ඒ පෙර පුරුදු තමයි අපි අවදි කරගන්න මේ මොහොතේ අපි උතුම් වූ ඒ සද්ධර්මයට ශ්‍රවණය දෙන්නේ. ඒ නිසා මොකක් හරි සංසාරයේ පුරුද්දක් වුණාම තමයි අපි ධර්මයේ අපි ගැඹුර අපි අර්ථය අපි ඒ වගේම තමයි ජීවිතේ කොතනද අපි හිරලා ඉන්නේ කොතනද ගැලවෙන්න ඕන කියන නිමිත්තෙන් තමයි අපි බලාපොරොත්තුව සාක්ෂාත් කරන්නේ. ඒ නිසා ධර්මයේ මාතෘකාවක් ලෙස සක්කා දිට්ඨිය ඒ සිතට දැනෙන ඒ කෙලෙස් ඒ මාන උද්දච්ච අවිජ්ජා ඒ සියලු සම්බන්ධ ඒ ගැටුම් අපේ තියෙන ගැටුම් සහගත දේවල් ඒ මාතෘකාවක් ලෙස අපි හඳුනා ගන්නත් ඒ අරමුණ දේශනාවෙන් ඒ බොහොම ගෞරවනීය විදිහට හැම දිනාටම ඒ තමන්ගේ ආදරණීය අම්මා තාත්තා පවුලේ හැම දිනාටම බලාපොරොත්තු කරන කුසලයෙන් අනුව සංසාරේ පාරමිතා පුරාගෙන නිවනට යාමටයි අපේ එකම අභිප්‍රායය. ඒ නිසා අපි හැම දිනම අද ධනුෂ්ක අපේ ආදරණීය ඒ දරුවා බොහොම ආශ්‍රමයට බොහොම ආදරය කරන ගෞරව කරන වන්දනීය පූජනීය කරන ධර්මානුකූල ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජන බොහොම ගෞරව කරන දරුවෙක්. නිසා තමන්ගේ හැදුවැළු දෙමව්පියොත් මේ මොහොතේ සිහිපත් කළ සහෝදරයන්ටත් පවුලේ අයටත් යහපතක් වෙන තියෙන අභිප්‍රායක් හිතේ තියාගෙන සංසාරේ පාරමිතා කරන වැරදෙන උත්සාහ කරන දරුවෙක්. නිසා ජීවිතේ යම්කිසි ජීවිත ගැටලු ප්‍රශ්න මොන දේ තිබුණත් මොන කම්කටොළු තිබුණත් ඒවා ඇදගෙන අභිප්‍රාය මුහුණ දීගෙන සංසාරේ මොකක් හරි කරපු කොනක් සම්පිනක් තියෙනවා කුසලයක් තියෙනවා. ඒකයි මෙවැනි විදිහට ජීවිතේ ධර්ම පාරමිතා පුරන්න ඔබට ශක්තිය දෙහිලා දෙන්නේ. ඒ නිසා පුතේ ඔබත් ඔබගේ පවුලේ ආදරණීය හැදුවැඩු මෑණියන්ටත් පින් තාත්තා ඇතුළු පවුලේ සහෝදරයන්ටත් ඔබත් හිතන ප්‍රාර්ථනා කරන ඒ තමන්ගේ බලාපොරොත්තු කාරණාවල් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට හේතු වාසනා ලැබේවා. මේ සියලු දෙනාටම ජීවිතයේ මේ ධර්මයේ අපේ දේශවන් වලට අපේ මනසට ඒ ශක්තිය ධෛර්යය උදා කරගන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් අදිෂ්ඨාන කරන ගමන් ඒ වගේ තමයි පින්වතුනි ජීවිතේ පුදුම දෙයක් කියන එක අපි කවුරුත් දන්නවා. ජීවිතේ වෙනස් වෙන තැන අපි දන්නේ නැහැ. ජීවිතේ වෙනස් කරන තැන අපි දන්නේ නැහැ. ජීවිතේ වෙනස් වෙන විදිහ අපි දන්නේ නැහැ. අපි සංසාරය අරගෙන අපි විදිහ තමයි ජීවිත වෙනස් කරන්නේ. අපිවත් දන්නේ අපේ හිත කොහෙද යන්නේ. අපිවත් දන්නේ අපේ හිතට මොකද වෙන්නේ කියලා පින්වතුනි. දන්නේ නැහැ. දන්නවනම් අපිට ඕන දේවල් කරන්න මේ ලෝකේ අපිට වෙලා තියෙන එකයි. අපි දන්නේ නැතුව අපි කොච්චර අප්‍රමාණ අපි අතරමං වෙනවද. නිසා සිත කියන්නේ මහා පුදුම දෙයක්. සක්කාය කියන්නේ හිතටයි. වෙන මොකටවත් නෙමෙයි. සක්කාය කියන්නේ හිතටයි. සිතට බැඳීම් ගැටීම් ඇතුළම සක්කායයි. සිත පිරිසුදුන විඥානේ පිරිසුන විඥාන නිදහස් වුණාමයි අපි නිදහස් කියන්නේ. සිත කියන්නේ හරි භයානක පින්වතුනි. අපිවත් දන්නේ අපි නොදැනුමත් ආව වෙනවා. ජීවිතේ යාන්ත්‍රාවේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මේ යාන්ත්‍රාවේ අපි ජීවිතේ කොතන හරි අතරමං වෙලා අපි මේ යාන්ත්‍රාව අපි මේ තරණය කරනවා. අපි මේක ඊතර කරන්න යනකොට අපිට ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. නිසා අපි මේ විඥානය ඊතර කරන්න හදනකොට අපිට ගැටුම් සහගත අභියෝග එන්න පුළුවන්. සක්කාය කියලා මේ විඥාණයට ඇතිවෙනා වූ ප්‍රභේද මොනවද? විවිධාකාර දේවල් අපේ විඥාණයට එහෙල පැටලෙනවා. මාළු දෙලකට මාළු වල්ලන්නාසේද ඒ මාළු දැලේ විවිධාකාර හැඩපාට අහුවෙන විවිධාකාර දේවල් අහුවෙනවා මාළු දැලේ පැටලෙනවා. පින්වතුන් අපේ සිත එහෙමයි. සක්කාය කියලා කියන්නේ ඇත්තම කියනවා පින්වතුන් අපේ සිතට විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇලිලා ගැටෙන තමයි සක්කාය කියලා කියන්නේ. ඒ නිසා
මේ සක්කාය නිසා තමයි අපි පොර කන්නේ ගැටුණු සහගත දේවල් වෙන්නේ, පීඩන ඇති වෙන්නේ. ඒ වගේ අපි ජීවිතේට සතුට නැත්තේ. අපි ජීවිතේට සතුට ගෙනත් කවදාකවත් පින්වත්නි කවදාකවත් අපිට ජීවිතේ කවදාකවත් සතුටක් ලබන්න බෑ. කිසිම දායකතුර මේ සක්කාය තේරුම් ගත නැත්තම්. තේරුණාද? සක්කාය තේරුම් ගත්ත කෙනෙකුට තමයි සතුට තියෙන්නේ. අපි හැමදාම දුක තියන්නේ අපි දුක කියන ජීවිතේ මේ බුදුහාමුදුර දේශනා කර මගේ වාසනාවන්ත දුවේ පුතේ මේ දුක තියෙනකන් ජීවිතේ සැනසීමක් නැහැ. මේ දුක තමයි අපේ ජීවිතේ හර්තාල් කරන්නේ. මේ දුක නිසා අපේ ජීවිතයේ මානසික පීඩන ඇති වෙනවා. ජීවිතේ බලාපොරොත්තු කාරණා කිපිදෙනවා. ජීවිතේ බලාපොරොත්තු දේවල් විනාශ වෙනවා. ඒ නිසා මේ දුකට තමයි බුදුහාමුදුරෝ දුක සත්‍ය කිව්වේ. එන සක්කාය කියලා කියන්නේ දුක. සක්කාය කියලා කියන්නේ සක්කාය දිෂ්ටි. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම. ඒ කියන්නේ දිෂ්ටි කියලා කියන්නේ ඇලීම සහ ගැටීම. ඒ නිසා ජීවිතය හඳුනාගත්තේ මිනිස්සුන්ගේ ජීවිතවලට සතුට, ලෙන්ගතුකම, සෙනෙහස, ආදරේ උතුරන්න පුළුවන්. ඒවා බෙදා ගන්න පුළුවන්. සැනසීම ලබන්න පුළුවන්. ඒව නැතුනම සැනසීම නැහැ. අනේ සැනසීමයි බලන ඕගොල්ලන්ගේ හදවත් වලට කතා කරලා අහන්න. සැනසීම තියන්නේ කොතනද? සෙනෙහස තියන්නේ කොතනද? ආදරය දෙන්න පුළුවන් කොතනද? ආදරය කරන්න පුළුවන් කොතනද? ගෞරවය දෙන්න කොතනද? ගෞරවය ගන්න කොහොමද කියලා පින්වතුනි අපි යමක් දෙන්න ඕන අපට යමක් ගන්න. මේ සක්කාය කියලා කියන්නේ ගැටුම් සහගත, ඇලුම් සහගත බැඳීම් වලට ඇලෙන සිත. ඒක සක්කාය කියලා කියන්නේ. බැඳෙන සිත. ඒකට බැඳෙනවා නාම රූප සංඥා සංකාර විඥාන. මොනවාද? නාම රූප සංඥා සංකාර විඥාන. ඔතරේ සංඥාවට මොනවද බැඳෙන්නේ? යම් කිසි කෙනෙක්ගෙන් අපට හනක් ඇහෙන්න පුළුවන්. අපේ සිතට යමක් දැනෙන්න පුළුවන්. එතන යමක් අපට ගැටෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්. ඒ සක්කාය. සංස්කාරයක් අපේ සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. ඒ සිතුවිල්ල තුළ අපට මොනවද හිතෙන්න පුළුවන්. ඒක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. එතන සක්කායයි. චේතනාවක් ඇති වෙන්න පුළුවන්. චේතනාව තුළ යම්කිසි චේතනාවම් භික්කවේ කම්මං වදාමි. කර්මය හටගන්න විදිහක් තියෙනවා. එතන ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. ඒක සක්කායයි. නිරායාසයෙන්ම අපේ ජීවිතේ හඳුනගන්න පුළුවන් කාටද? පින්වතුනි ඔබට පමණයි. ඔබගේ ජීවිතය හඳුනගන්න පුළුවන් ඔබට පමණයි. කාටද දරුවනේ? තමන්ට පමණයි. ජීවිතය හඳුනගන්න පුළුවන් පමණයි තමන්ට පමණයි. කොහොමද හඳුනගන්නේ? ජීවිතය හඳුනගන්න ජීවිතේ කරන දේවල් තමයි හඳුනගන්න ඕන. එච්චරයි. කරන දේවල් හඳුනගන්න ඕන. මොනවද හඳුනගන්නේ? ජීවිතය හඳුනගත්තොත් කොහොමද අපි? මේ මල් වාසිකර මල් වාසිකක්වත් හඳුනගන්න මල් වාසික කියලා. මේ ජීවිතේ මේ බලත් හෙප්පුර හෙප්පුව කියලා හඳුනගන්නේ බලත් හෙප්පුව කියලා හඳුනග චේතනාවටයි. ඒක තමයි චේතනාවට බැඳුනොත් සක්කායයි. හඳුනා ගැනීමයි මේ පින්වතුනේ අපිට මේ හැමදේම සිද්ධ වෙන්නේ. හඳුනා ගැනීම අවබෝධ නැති තැනයි අපේ පින්වතුනේ අපි බැඳෙන්න හෝ ගැටෙන්නේ. කොහොමද? මල් වාසික කියලා අපි කතා කරනකොට මල් වාසික කියලා ඒ මල් වාසික මගේ කියලා ඇලුනොත් චේතනාවට ඇතිවෙච්ච දේ මල් වාසිකක් කියලා හිතක. අපි මල් වාසික අපි හඳුනාගත්තා නම් මේ මල් වාසිකට කිසිම අයිතිකාරයක් නැහැ. මේ මල් වාසිකට අයිතිකාරයක් නැහැ කියලා හිතන්න පුළුවන් නම් එතන පින්වතුනේ සක්කායක් නැහැ. අයිතිකාරයෙක් ඉන්නවනම් බැඳිලා ගැටලා ඉන්නවනම් එතන සක්කායක් තියෙනවා. තව කෙනෙක් හිතනවා අපේ දරුවා ගැන කියන අයිතිය තියෙනවා. අපේ දරුවා මගේ න මගේ දරුවා. මගේ දරුවා කියන හඳුනා දෙන්න පුළුවන්. හැබැයි මගේ දරුවා මගේ කියන තැන අල්ලගත්තොත් සක්කායයි. මගේ නම් සක්කාය ඇලෙනවා. මගේ නම් සක්කාය. සක්කාය සහ දිෂ්ටි. එතකොට සම්මා දිෂ්ටි. සම්මා කියන ලෙහෙන තැන සහ නිදහස් වෙන තැන. එතන සම්මාව දිෂ්ටි. ඒ කියන්නේ සම්මා වුණ ඒ දිෂ්ටිය සම්මා. එතන අල්ලගන්න කෙනෙක් නෑ. ලෙහෙලා තියෙන තැන. ඒ සම්මා දිෂ්ටි. නෙවරදි මග. සක්කාය දිෂ්ටි. වැරදි මග. දිෂ්ටි හැමතැනම පෙන්වනවා. හොඳ නරක දෙපැත්තට පෙන්වනවා. කියන්නේ සක්කාය කියන දිෂ්ටියයි සම්මා කියන දිෂ්ටියයි. දෙක අර්ථකථන කරනකොට සම්මා දිෂ්ටි කියන්නේ නිවැරදි මඟ කියනවා. ඒ කියන්නේ දිෂ්ටි අරගෙන වැරදි මඟ සක්කාය දිෂ්ටි. දිෂ්ටියෙන් තමයි අරගෙන. දිෂ්ටි කියලා කියන්නේ අරමුණ එක දිච්ච දේ අරගෙන. එකයි. එතකොට එහෙනම් සක්කාය දිෂ්ටි කියලා කියන්නේ ජීවිතේ අපි හර්තාල් වෙනවනේ අපිට හර්තාල් කරන්න ඕනේ. ජීවිතේ හර්තාල් කරනවා. මොකද ජීවත් වෙන්න. ප්‍රශ්න ඇති කරගන්නවා. මෝන දෙනවා. සතුට ආදරේ ලෙන්ගතුකම් අපිට හැම දෙනාට සිතුවිලි පහළ වෙනවා. ආසාවල හැඟි කන්න බොන්න අපිට තියෙන විවිධාකාර සිතුවිලි පහළ වෙනවා.
ඒ සියල්ලම අපිට බුද්ධි විඳින ලෝකේ අපිට ජීවිත දින අපිට හොඳ දීවා විඥානය. රස බුද්ධි විඳින්නේ. හොඳ මනසක්. හොඳ මොළයක්. එතකොට ඒක හඳුනගන්නේ කවුද? පුද්ගලයා. තමන්ගේ සිත තමන්ට හඳුනා ගන්න බැරි කොට සක්කාය තමයි හැමදාම. තමන්ගේ සිත හඳුනාගත්තේ දාගට. එතන සක්කාය නෙමෙයි සම්මා දිට්ඨියයි. නිවර්ති මඟ. සිත පැටලෙන තැන සක්කාය දිට්ඨියයි. සිත ලෙහෙන තැන සම්මා දිට්ඨියයි. ඔබගෙන්ම අහලා බැලුවොත් ඔබගේ සිත කොතනද තියෙන්නේ? ඔබගෙන් අහන්න ඕන සිත. එතකොට ඔබ දන්නවා ඔබගේ සිත. ඔබ දන්නවා ඇත ඔබේ මගේ සිත ගැන. දන්නවා ඇති. අනේ සිත ඔබ හඳුනාගන්නවා. දන්නවා ඇත්ත මගේ සිතම හඳුනනවා. මං ඇලිලා නැහැ ගැටලුවා නේ. මේ වර්තමානයේ මේ මොහොත ඔබ මම තුල ඇලීම ගැටීම නැතුව ඉන්නවනම් මේ වර්තමානයේ ඔබ නිවනේ මග සරසගෙන ඉන්නේ. ඔබ මේ මොහොත නිවන කියන එක හඳුනන්නේ නම් මේ මොහොත වර්තමානයේ අතීතයවත් අනාගතයත් නැතුව මේ මොහොත ඔබ සතුටින් ඉන්නවනම් ඔබ සැදී පැහැදී මේ යම්කිසි යායුතු ගමනක් තුල සැදී පැහැදී ඉන්නවනම් මේ මොහොත මේ සක්කාය ගැන කතා කරනකොට ඔබ තුල සක්කාය නැත්තම් ඒ දිෂ්ටිය නැත්තම් ඔබ තුල නිවර්ති මගින් බලා ඉන්නවනම් අසාගෙන ඉන්නවනම් ඔබ නිවනේ සැලසිලි මග ඉන්නේ. දැන් ආයෙත් අවධිය කියන දෙන්නේ ඔබ නිවනේ මග ඉන්නේ. එනිසා කිසි දෙයකට ජීවිතේ බය වෙන්න එපා. මගේකම් අපේකම් ලෙන්ගතුකම ආදරේ ගෞරවේ ප්‍රේමේ අපි විඳින්න ඕනේ. ඒව සක්කාය නෙමෙයි. ඒව වචන. ඒව මොනවාද? වචන. දිෂ්ටි කියලා කියන්නේ මොනවාද? ඇතුලෙන් ගැටීම සහ බැඳීම. ඇතුලෙන් ගැටීම සහ බැඳීම. දිෂ්ටිය. නේ? එමනේ? රහත් වෙච්ච කෙනෙක් කවුරු හෝ වේවා මාර්ගඵලවාදීක් හෝ වේවා ලොකු බරක් ඔළුවේ තියාගෙන යනවා. ගොඩාක් දුක් විඳින මහන්සියලා ජීවත් වෙනවා. මම ඉන්දියාවේ එහෙම දීපු යංගිෂි සංග්‍රහයක් බැලුවා. ඒකේ හිටියේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කාලේ ලියපු කතාවක්. ළමයි 5 දෙනෙක් ඉන්න යෝගි කෙනෙක්. එයා ජීවිතේ හරිම ආර්ථික ප්‍රශ්න මොන දෙන කෙනෙක්. නිතරම බාර කාම කටලුවට මොන දෙනවා. හැම මොහොතක් පාසාම ජීවිතේ කුලි වැඩ කරන්න ඕන. ජීවිතේ හිත දියුණුයි. හැබැයි ජීවිතේ හිත දියුණුනාට ජීවිතේ එක පැත්තක් දියුණු නැහැ. ඒ කියන්නේ ජීවිතේ තමන්ගේ මේ සුඛ විහරණ සඳහා ලබා ගන්න සතුට ගන්න ආර්ථිකය දියුණු නැහැ. ඇයි හේතුව? දන් දීලා නැහැ. එක දෙයක් දීලා තියෙනවා. මොනවාද? අදිෂ්ඨානය. අභිප්‍රාය. මම නැගිටිනවා කවදාද දවසක ජීවිතේ බුදුන් සරණ යනවා කියලා. සිත දියුණුයි. ළමයි 5 දෙනෙක් තාත්තා කෙනෙක් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. පුංචි පොල්ලතු වැලක් අටවගෙන ඉන්නේ. මුළු හිත ගැනම දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිෂ්ටිය දැන් ඊළඟ කතාව මම කියන්නේ. සක්කාය දිෂ්ටිය එයා යටපත් කරලා හිත දියුණු කරගෙන තියෙනවා. මොකද්ද? පෙතමත් දාන, පිටිමත් දාන මෙන්න මේ දහන්නට වඩලා හිත දියුණු කරලා තියෙනවා. එයා ලෝකෙන පෙන්න මම මොන ප්‍රශ්න කරත් මගේ හිත දියුණුවේ කියලා. මොකද කරේ? හිත දියුණුවේ කියලා. හැබැයි පින්වතුනි ඔහොත් කවදරි දවසක ඒ සිතත් තරංග ආයි මහ පොළොට එනවා. ඒක මම කිව්වේ. සිත දියුණුව කියලා හිතුව ඒ පුද්ගලයා අවසන් දවසේ මොකද දාන්නේ වැඩුවට එයා බුදුන් දැක්කේ නැහැ. මම ඒක කියන්නේ මේ උත්තරීතර මහා ධර්මයේ මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය පුදුමාකාර මානසික ගෞරවයක්. ඒක අපිට ලබා ගන්න බැරි නිසා අපි වේදනාවේ හරියට වේදනාව විඳින්නේ. ඒ නිසා පින්වතුනි ලෝකේ විවිධාකාර ආගම් තිබුණත් මගේ සම්මා සම්බුදු බුදුහාමුදුරුවෝ පුදුමාකාර විදිහට අර්ථකථන කරලා මේ සක්කාය දින්දා සංයෝජන 10ක් පෙන්වුවා. ඒ සංයෝජන 10 එකක් සක්කාය දිට්ඨි ළමයිනේ. ඊට පස්සේ මොනවාද? අවිජ්ජා මාන උද්දච්ච හරි කාමරාග පටිඝ උද්දච්ච රයිට් මේ ටික තමයි තියෙන්නේ. කියන සංයෝජන 10න් කොටස් තියෙනවා අපි සෝවාන් වෙන 3ක්.
දැන් අපි සෝවාන් වෙන්න හදන්න එපා. සෝවාන් වෙන්න හදුවොත් අමාරු වැටෙනවා. සෝවාන් වෙන්න එපා. දැම්ම එකයි කරන්න ඕන. මොකද? සක්කාය කියන අවිද්‍යාව හඳුනගන්න. ඇලෙන්න කොතනද ගැටෙන්න කොතන හඳුනගන්න. එච්චරයි. මග පෙන්නනවා. මග පෙන්නනවා. හරක් බාන ගොම්බාන හොඳට වියගහ තියලා නගුල හාන තමන්ගේ හි පුද්ගලයා කුමරි ගොවියා නාස් රණු දෙක අල්ලගෙන ලියද්ද වටේ ගානට කරකෝ යනවා. ලියද්ද වටේ කරකෝ යන ගොම්බාන චූටි වෙලාවක් කෙනෙකුට නහයේ අර තින තෝලනු අදින්න ඕනේ. ඇයි? ඒ ගිහිල්ලා වාර ගානක් කෙනෙකුට මේ ගොන්දරට පුරුදු වෙනවා මේ හතර වටේම යනවා ගිහිල්ලා මට පුරුදුයි කියලා. ਉਹ හඳුනා ගන්නවා. සක්කාය දිට්ඨිය කියන කෙලෙස් කියන දේ අපි දකින්න පුළුවන් නම් සෝහන් වෙන්න ඉස්සෙල්ලා ਉਹ සෝහන් වෙනවා. ਉਹ සෝහන් වෙනවා. අපි සෝහන් වෙන්න හදන නිසා සක්කාය දිට්ඨිය පේන්නේ. සෝහන් වෙන හදන නිසා තමයි අපට මිත්‍යා දෘෂ්ටි ඉස්සරහට එන්නේ. පයිප් වහගෙන මොන හදනවා වගේ. කරාමේ වහල මොන හදන්න කියන හරියන්නේ නේ. පයිප් වල මොන හදන්න බෑ. පයිප් හරියන්න ඕනේ. අපි කරන්නේ ඒකයි. සක්කාය දිෂ්ටිය කියන අර්ථකථන කරලා ඒකේ කෑලි ගලවන්න බුදුහාමුදුරුවෝ පෙන්වනවා. කෑලි පහකට ගැලෙනවා. සක්කාය දිට්ඨිය බැඳෙන්නේ නාම, රූප, සංඥා, සංකාර, විඥාන කියන මේ අර්ථකථන කළ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ පහ ගලවලා දෙන්න කියලා. වාහනයක් ගැලවුවොත් ඒ වාහනේ ගලපුවම අපි දන්න කොටස් ගැලෙවුවා. එතකොට මේ සක්කාය නිසා තමයි අවිද්‍යාවට අපි ඇලෙන්නේ. එහෙනම් සක්කාය කියලා කියන්නේ මොකද මතක තියාගන්න. සක්කාය කියලා තැන අපි හැම වෙලේම ඉන්නවා. මොකද අපි නිතරම අර්ථකථන කරන්නේ ගැටීම් සහ බැඳීම් එක්ක. මම මෙහෙම කතාවක් කියන්න. සමහරට ඔබ දන්නවා ඔබ කවුද කියන එක. ඒත් ඔබ දන්නේ නෑ වගේ ඉන්නවා. ඕගොල්ලෝ මං අහනවා මේ කතාව. ඔබ දන්නේ නෑ වගේ ඉන්නවා. ඔබ දැනගත්තොත් ඔබ කවුද කියලා. අන්‍යය ගලව ගන්න. ඔබ දන්නේ නෑ වගේ හිටියොත් අපට සක්කාය ගලව ගන්න බෑ. දන්නේ නෑ නෙමෙයි. මම දන්නවා මගේ බඩගින්න ගැන. මම දන්නවා මගේ වේදනාව ගැන. මම දන්නවා මගේ සතුට ගැන. ඒක ඔහු හඳුනගත්තොත් ඒ සක්කාය මග. දැන් තේරුණාද? මට වේදනාව දැනෙන්නේ මටයි. හැඟීම් දැනෙන්නේ මටයි. එහෙනම් මට කියලා කෙනෙක් නැති බව හඳුනගන්නේ සක්කාය හඳුනගත්තා. මම කියලා කෙනෙක් නැති බව. ඒ කොහොම සක්කාය කියලා කියන්නේ? වේදනාව ගෙනත් දුන්නේ කවුද? චේතනාව ගෙනත් දුන්නේ කවුද? සංස්කාර ගෙනත් දුන්නේ කවුද? කවුද කෙනා? අවිද්‍යාව. කවුද කෙනා? අවිද්‍යාව. යන්නේ ගෙනත් දෙන්නේ අවිද්‍යාව කියලා පෙර අකුසල. සසර ගෙන ආපුවා. සසර ගෙන ආපුවා නිමා කරන්නේ කවද්ද? මේ මොහොත. දැන් මේ මොහොතේ සසර ගෙන ආපුවා නිමාගෙන සසරේ පුරුදු කර යනකොට අලුත් වෙලා අනාගතයක් හදනවා. මේ මොහොතේ සක්කාය දැක්කොත් ඔබට මට සක්කාය කවදාකවත් කියාපාන්නේ නැහැ. එච්චරයි. සක්කාය කොහොමද දකින්නේ? මගේ සිත මම හඳුනගත්තොත් ඇත්ත නෙන්න. මගේ සිතට මම බැඳෙන්නේ වැඩි. මගේ සිතට මම ගැටලි වැඩි. මගේ සිතට මම ඕන්ට වඩා හිතනවා වැඩි. චේතනාවක් ආව චේතනාව ගැන ඒ කියන්නේ සංඥාවක් ආව චේතනාව මතු කරා. එතකොට සංඥාවෙන් දුන්න චේතනාව මතු කරා. අදහස් ප්‍රකාශ කරනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙලා හරියයිද? ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම කරේ? එහෙම පුළුවන්ද? අදහස් ප්‍රකාශ කරා. අදහස් වල සක්කාය බැඳා. ලුහු බැඳා. මලකඩ කන්නාසේද භාණ්ඩයක් සක්කාය කියලා කියන්නේ මලකඩ භාණ්ඩයක් වගේ. එතකොට දැන් මේ සක්කාය එන්නේ අවිද්‍යාවට යනවා. සක්කාය කියලා කියන්නේ අවිද්‍යාව පුරණ එක. ඔව්. එහෙනම් සෝහන් වෙන එක ගැන ඉලක්කයක් පමණයි. සක්කාය කියලා සිතවිලි පහළ චේතනාවට බැඳෙන තැන තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කර්මය හටගන්න එන සංඥාවක් කෙනෙකුට චේතනාවක් කෙනෙකුට චේතනාව වේදනාවක් නම් ඒ වේදනාව තුළ ඔබ ඉන්නවා නම් එතන සක්කායයි. ඔබට වේදනාවක් ගන්න ඒ වේදනාව සුව වෙනවා නම් සක්කාය දුර වෙලා.
ඔබට සතුටක් ආවා නම් ඒ සතුට දුරු වුණා නම් ඒ සක්කාය දුරු වුණා. ඔබට වේදනාවක් ආවා නම් වේදනාව දුරු වුණා නම් සක්කාය දුරු වුණා. ඔබට සතුටක් ඇතිවෙන සතුට දුරු වුණා නම් සක්කාය. නැත්නම් දැන් සක්කාය දිට්ඨි ගැන ගොඩාක් හිතන්න ඕනේ නෑනේ. බෙසිතුම් පැතුම් අපි හිතන පතන විදිය, අපි හිතන විදියත් පතන විදියත් ගොතන විදියත් අපි කරන විදියත් අපට ඕන විදිය අපි සකස් කරගන්නවා. ඒ තමයි පුද්ගල සම්ම කියලා කියන්නේ. ඒක අයිතියක් තියෙන පුද්ගලෙකුට. ජීවත් වෙන අයිතියක් තියෙනවා. ඒ ජීවත් වෙන අයිතිය. අවිද්‍යාව කියලා කියන්නේ ජීවත් වෙන අයිතිය. අපේ දරුවෝ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙන අයිතියයි. විද්‍යාමාන කරගන්නේ ජීවත් වෙන ඕනේ නැහැ කියන අයිතියයි. මේ දෙක සංසන්දනය කරලා බලනකොට ඒ කියන්නේ අවිද්‍යාවන් කියන්නේ මේ ලෝකේ අපිව සතුටු කරන අවස්ථාව. හැම මොහොතකම. විද්‍යාවේ සතුටු වෙන කෙනෙක් නැහැ කිසිදාක. ඒ කියන්නේ අම්මෙක් නැත්තම් එතන තාත්තෙක් නැත්තම් ස්වාමියෙක් නැත්තම් භාර්යාවක් නැත්තම් හිරක් හඳක් නැත්තම් කවුරුවක් නැත්තම් එතන කිසිම සතුටු කරන කෙනෙක් නැහැ. එතන નિરાයාසෙම තියන්නේ ප්‍රීතියක් පමණයි. කෙනෙක් නැහැ. හැබැයි දුක සැප දෙකම සංතානය තුලම ජීවත් කරවන්නේ සක්කාය දිට්ඨිය. ඒකට අවිද්‍යාව කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය. සක්කාය කියලා කියන්නේ ජීවිතේට ලස්සන ලෝකයක් මවන එක. මොකද කියන්නේ? සක්කාය කියන ලස්සන ලෝකයක් අපිට මවලා දෙන එක. පාට දේව, ඇස්සකට පෙන්වන, වර්ණ දේවල්, ඇස්සට පෙන්වන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලස්සන පෙන්වන. ඒ පෙන්වලා අපිව මුලා කරනවා සක්කාය කියන්නේ ඒකයි. ලස්සන බලු දාලා තරම් පෙන්වපන් ජාතක කතා නෙමෙයි බලන්නේ. බලු දිය. ජාතක කතා පස්සේ බලන්නේ. ජාතක කතා දැන් අපි පින් කරනකොට පින සුවඳයි කියලා කියන්නේ. ඔක යථාර්ථයෙන් මම උදේ කතා කරේ මගේ බුදුහාමුදුරනේ මම පින් කරා. ඔබ වහන්සේගේ ශාසනය මට පෙන්වා දෙන්න. මා ඇවිත් ඉන්නේ ඔබ වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්මේ පාමුලටයි. ඔබ වහන්සේ මඟ පෙන්වන්න කියලා අපි ආයාචනා කරා නෙමෙයි. බැගෑපත් වුණා නෙමෙයි. වීර්ය උද්දාපනය කරා. වීර්ය තියෙන උත්මයෙකුට වීර්ය උද්දාපනය කරනවා කියලා කියන්නේ ඒකයි. ඒක කාටද අපි කියන්නේ? අපේ දුක වේදනාව. බුදුන්ටයි. ලස්සනට hina වෙලා තියෙන සතුට මුව මානසික ප්‍රේෂ වලින් අපිට දකින්න තියෙන ඒ මානසිකයේ මුවට හානි කරගත්ත කොට සක්කාය විනාශ වෙන්නේ. ඒ සිත ඒ සක්කාය විනාශ කරගන්න පුළුවන් එකම දේ තමයි සිනහව අතරින් ඇති වෙන මානසික සතුට. සක්කායනේ. මොකද්ද? මානසික සතුට. මොකද්ද? ප්‍රීතියයි. මානසික සතුට දෙකම සිත් දෙකම ඉල්ලා hina වුණත් සක්කාය ඇතුළත යන ගිලගෙන hina වුණත් වැඩන්නේ අපින් අතරේ මානසික චිත්ත ප්‍රීතියක් ඔහුට උදා වෙන්නේ. හදවත හැමදාම දුක වේදනාව සංතාපේ මේ පාමුල කන්ද ඇදගෙන යන ගවේ මේ ගවයෝ දෙන්න හැමදාම කියන්නේ ඒක. ජීවිතේ මේ කන්ද දැකලා බඩ දනවා. පව් කළ ගොනු ඇඳපන් අපතල් කන්ද. අපි පව් කරලා තියෙනවා. ඒ කරපු පව් අදිනවා. ඒ පව් අදිනකොට වේදනාවෙන් අපි පිච්චෙනවා. දැවෙනවා. මේ මහා කන්ද ස්කන්ධයයි. මේ ස්කන්ධ අඩු කරන්න බුදුර පෙන්නවා. මහණෙනි ඒ ස්කන්ධෙන් අඩක් තමයි සක්කාය. කන්ද කියලා කියන්නේ කර්ම කන්ද. එන මොනවාද? චේතනාවෙන් අපි දකින හැම දෙයක්ම අපේ වාසිර නමන තැන. අපේ බලාපොරොත්තුකම් ඉකිබිඳිනවා. සමහර බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. සමහර බලාපොරොත්තු නැති වෙනවා. අපේ ජීවිතයමයි. අපි එකක් සතුට වෙනවා තව එකක් අතාරින්න වෙනවා. හැමදාම එහෙමයි. බලන්න ආදරණීය දරුවෙක් අම්මාව තුරු කරගෙන හදන දරුවා ඉස්සලා වෙන දරුවා මම ලස්සන කතාවක් කියන්නේ. ඒ දරුවා ලස්සන තුරුගෙන ඉඹලා කිරි ටික දීලා ඉඹලා සිපල ඔක්කොම කරලා හැම දෙයක්ම කරලා තව අවුරුද්ද දෙකක් ගියාම තව දරුවෙක් ඉපදුනාට පස්සේ අර දරුවා පැත්තකින් ඉඳලා මේ දරුවා ඉමිනකොට තව කෙනෙක් තව දෙයක් අතාරින්න ඕන තව දෙයක් අල්ලගන්න. පින්වත්නි සක්කායයි. ඒ කියන්නේ ඒ දේ අතාරන තව දෙයක් අල්ලගෙන සක්කා දිෂ්ටි. ඒතරේ දරුවත් අසරණයි අම්මත් අසරණයි දුක කියන ලෝකේ නිසා අපි සියල්ලම අසරණයි. මතක තියාගන්න හැම වෙලේම ඒ අම්මා වුණා බලන්න තමන්ගේ ආදරේ ලස්සන ඉබල කළා ආදරේ කරපු ඒ දරුවව අතාරනකොට සිද්ධ වුණ තව දෙයක් බදා ගන්න. තව දෙයක් අල්ල ගන්න. අන්න ඉතින් බලන්න මේ අම්මා ඒ දරුවා කොච්චර අසරණ වෙනවද?
කොච්චර අසරණවද? එහෙනම් ලෝකේ මේ චේතනාව කොච්චර අපි අවබෝධයේ යායුතු. මොකද මේ චේතනාව හම් බික්කවේ කර්මයට. කොහොමද ඒ දරුවා හදන අම්මා සමහර තැන්වලදී කොච්චර වේදනාවක් දන්නවද? දරුවා කොච්චර අඬනවා කියා එනවද? අනේ මට අම්මේ කිරි ටිකක් දෙන්න. අනේ අම්මේ මාගෙන බලන්න. කියලා එහෙම දේවල් අපිට පේන්නේ නැද්ද? සමාජෙ පේන්නේ තියෙනවා. අපි මතක තියාගන්න. සක්කාය කියලා කියන්නේ එකක් අල්ලනකොට තව කෙනෙක් තව අතාරින තව එකක් අහු වෙනවා. සක්කාය කියලා කියන්නේ එකක් අතාරිනකොට තව කෙනෙක් අල්ලගන්න බෑ. කුඩෙල්ලත් එහෙමනේ. එක පැත්තක් ගලවනවා තව පැත්තක් අල්ලනවා. සක්කාය කියලා කියන්නේ අන්නේ එකක්. මොකද සක්කාය කියන්නේ එකක් අතාරිනකොට තව එකක් අල්ලනවා. සක්කාය නෑ කියලා කියන්නේ නිදහසේ ජීවත් වෙලා නිදහසේ ප්‍රීති සුඛේ විඳිනවා. අල්ලගන්න කෙනෙක් නෑ. ගැටෙන්න කෙනෙක් නෑ. සතුට, ආදරේ, ලිංගතුකම්, කතා, වචන, අවබෝධය කියන දේවල් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒව වචන පමණයි. කෙනෙකුට hina වෙන තේරෙන්නේ නැහැ, කතා කරලා තේරෙන්නේ නැහැ. හැබැයි සක්කාය දිට්ඨිය විනාශ කරගෙන. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්, hina වෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, ගයන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, හැමදේම කරනවා. හැබැයි එයා සතුටින් ඉන්නේ සින්දු කියලා විතරයි. ඊට පස්සේ හදවතට වැදුනාම සක්කාය දිට්ඨිය ඌ අඬනවා. කතා කරන්න hina වෙන කිසිම දෙයක් බැරි කෙනා සක්කාය දුරු කරා. ඌ කවදාකවත් හදවතින් ගණන් නැහැ, එළියෙන් එනවා. ඇයි? ඇතුල් මොකුත් නැහැ. ඒකයි ලෝකේ ලස්සන නටල ගායලා කවුරු කොහොම හිටියත් හදවත කවදද තනිවිච දාකට අඬනවා. හැබැයි මොකුත් දන්නේ නැති කෙනෙක් කොතන හරි අහිංසක කෙනෙක් ලෝතර බුදුහාමුදුරගේ මහා කරුණාව වෙනවනම් අන්න ඌ නිදහස් වෙලා ඉන්නවනම් ඒ මොකුත් දන්නේ නැහැ. හැබැයි කාටවත් ඇලිලා නැහැ, ගැටෙලා නැහැ. සක්කාය දිට්ඨිය කියන්නේ යන්නේ මේක. දැන් ඔය සක්කාය දිට්ඨිය ගැන දැන් කතා ඊළඟ ප්‍රශ්න මොකක්ද කියන්නේ? ඊට පස්සේ දැනෙන්නේ මොකද්ද? මානෝද්දච්ච. මානෝද්දච්ච. මානෙ කියන්නේ මොකද්ද? අපි හැලේ මොකද කරන්නේ? ඔබට ඔබට ගලපන දේවල් තියෙනවා. හැම වෙලේම මොකද කරන්නේ? එහෙම හරිද? එහෙම පුළුවන්ද ගිහියට බණ කියන්න පුළුවන්ද? එහා හාමුදුරුවෝ බණ කරේ එහා හාමුදුරුවෝ පිළිවෙල බණ කියන්නේ නැහැ නේද? ගිහියත් එහෙම නේද? සංසන්දනය කරනවා. කෙනෙක්ගේ ජීවිතේ හැම වෙලේම අතරමං වෙන තැන තමයි සංසන්දනය කරන තැන. ඇයි? ඒ සංසන්දනය කරන සක්කාය දිට්ඨිය දැක්ක ඉතින් පමණයි. නැත්තම් සංසන්දනය කරන්න බෑ. ඒකයි. සක්කාය දිට්ඨිය දැක්ක කෙනෙක් සංසන්දනය කරන්නේ නැහැ. දැන් මේ මානෙනක සක්කාය දිට්ඨිය දැකලා ඉන්න ඕන. සක්කාය දිට්ඨිය කඩාගත්තා නම් මානෙට එන්න බෑ. එන්න බෑ. ඒක මම කිව්වේ. කවදාකවත් මානෙට එන්න බෑ. උද්දච්ච. උද්දච්ච කියන්නේ මොකද ළමයිනි? සිත සැලෙන ගතිය කියලා කියන්නේ. ඒක දුබල ගතියක් කියන්නත් පුළුවන් නේ. ඈ? සිත සැලෙන්නේ කොහොමද? ඔව්. ඒ කියන්නේ සමහර විට අපිට යමක් කරගන්න බැරුණාම ඕනදී නැති වුණාම සැලෙනවා, වේදනාව විඳිනවා. වේදනාව වැඩි වුණාම දුක ඇති වෙනවා. දුක ඇති වුණාම තරහ, කේන්ති, කෝප, දේශ, මෝහ මුලා වෙනවා. අමානුක මේ චූටි දේවල් වලින් ආයි සක්කායට වෙනවා. අපි මේක කෙටියෙන් කතා කරමු. මේක ගොඩාක් දුර අරන් ගියොත් මේ කරුණු පහ මේ ඕගොල්ලන්ගේ තියෙන තැනට එන්න අමාරුයි. අපි කෙටි කරමු. දැන් එතකොට අපි හිතනවා දැන් සක්කාය කියන දේ අපි හැමදාම කතා කරපු එකක් නේ. අපි මේක වෙනස් කරන අනිත් පැත්තට આવු. අන්න සක්කාය කතා කරානේ. එහෙම ගමනේ පුතේ හොඳනේ. එහෙම වෙනස් කරමු. කොහොමද වෙනස් කරන්නේ? සක්කාය කියන දේ ඇති වෙන්නේ කොතන මගද? මොකද්ද තැන? මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ? කොහෙන්ද මේක එන්නේ? අපි ඔක කොහෙද? මේ පොතේ තියෙන අපි මේ කතා කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරපු විදිහට කතා කරමු. නේ? දැන් මේ කොලේ බලන්න ඔයගොල්ලෝ මටත් කියන පොතේ තියෙන සක්කාදිට විචිකිච්ඡා සියලම අපි සෝවාන්. දැන් පොතෙන් සෝවාන්. මට ඊබ්‍රේ දෙකෙනෙක් කියන්නේ පොතෙන් සෝවාන්. ඉතින් වාත්මරම කි 10ම කිව්වනම් 10ම රහත්. අපි මේක කඩන්න ඕනේ. මේ මිත්‍යා දෘෂ්ටි කඩන්න ඕනේ. දැන් මෙහෙමයි. සිතට යම් කිසි අපි යන්නේ එනකොට කතා කරන වචන තියෙනවනේ. ඔන්න දු.
ගෙදර උයනවා, පිහිනවා, නානවා, කනවා, බොනවා, යනවා, එනවා, වැඩට එනවා, යනවා, බස් එක යනවා, එනවා. ඒ තමන්ගේ හැසිරීම් රටාව තරහ නොවි ප්‍රශ්නයක් આવොත් ඒක මොකද එතෙන්දී මූණ දීලා එතෙන්දී කපලා මැෂින් එකක් කපලා කොට කප යනවා වගේ යන්නේ එනකොට දැක්ක පමණයි hina වුණා පමණයි කතා කරා පමණයි කෑවා පමණයි බිව්වා පමණයි ඇඳ පමණයි නානවා පමණයි කියලා හිතුව සක්කඩ මකේ ඒක ඔකලේසි නාන්න හොඳට නෑවා පමණයි කෑවා පමණයි යනවා පමණයි චේ මම යනවා ගිහිල්ලා එන හිතන්න එපා මම යනවා ගිහිල්ලා එන පුතයි සක්කයි ගිහිල්ලා එන කිලුක සක්කයි යනකොට යනවා ගිහිල්ලා එන්නේ නැහැ සක්කා දිෂ්ටි කඩගත්තම ගිහිල්ලා එන්නේ නැහැ හරිද ගිහිල්ලා එන්නේ සක්කයි එන්නේ බලාගෙන ඉද්දි සමහර වෙලාවට පරණ මතකයන් ආයි එනවා. ඒකට තමයි. එතකොට දැන් ඒකත් සක්කාය දිට්ඨියටම නෑ. පරණ මතකයක් ඉන්න ඕනේ. ජීවත් වෙනවා කියලා කියන පරණ මතකයන් ඉන්න ඕනේ. ජීවත් කරවන්නේ පරණ මතකයක් එක්ක. පරණ මතකයන් අවබෝධ කරගත්ත කියන එක තමයි බුදුහාමුදුරේ දේශනා කරන ධර්මයේ දෙක කියලා කියන්නේ. මේ ලෝකේ ගඟක් නම් ගලනවා නම් ඒ ගඟ දකින්නවා නම් ගඟ ගලන බව. ගඟේ වටිනාකම තියෙන්නේ ගඟ ගලන කොටයි. ඔහේ ගඟ තිබ්බොත් ගඟක් නැහැ. ඒක නිකන් වැවක් වගේ. පල්ලේ. ගලන කොටයි සිත පිරිසුදු වෙන්නේ. සිතට ගලන්න ඕන සිත අදහස් වෙනවා ප්‍රකාශ වෙනවා ආදරය කරුණාව දයාව මානසික සියලු දේ සිතට එනවා. ඒක ස්වභාවය. ඒ සිතේ එන ස්වභාවය කාටවත් නවත්තන්න යන්න බෑ. ස්වභාවය මොකද්ද? වේදනාව නම් ස්වභාවය. ආදරයෙන් නම් ස්වභාවය. මොකක් හරි ප්‍රශ්න දුකක් නම් ස්වභාවය. ඉතින් බුදුහාම දේශනා කර දුක මේකයි කියන්නේ. ඒ එනදී ස්වභාවය. ස්වභාවය නවත්තන මිනිස්සුන්ට යන්නේ පොල්ලිලි ඔළුව ඉඳලා බැඳගෙන. ඒ කියන්නේ දියා ටිකුත් මක් වෙනවද? ආයි උඩට එනවා. එනවනේ. උඩට එනවනේ. ටයර් එකකම දාගොත් කවදාද ටයර් එනවද? නෑ. අපි කරන්නේ මොකද්ද? අපි හැම වෙලෙම කරන්නේ දියාට තියන්නේ හදන්නේ. කවදාකවත් එන්නේ දිය උඩට එනවාමයි. ඒ නිසා මතක තියාගන්න අපි කෙලස් කියන දේවල් හැම මොහොතක් පාසා කතා කරන හැම මොහොතක් පාසා 100ෙන් කතා කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කියව ඔක කතා කරනවා සක්කාදිට නිකම් ගැලෙනවා කියලා. 100ෙන් කතා කරන්න බෑ කාටවත්. මිනිස්සුන්ට 100 නේ. 100 නැති යන මිනිස්සු පිස්සුනටනේ. 100ෙන් නේ. 100ෙන් නේ. අපි හැමෝටම 100 වහනවා. අපි හැමෝටම 100 වහනවා. වැහෙනවා. සසර භයානක කිව්වේ ඒකට. ඒ කියන්නේ 100 කියන්නේ අවබෝධයෙන් ගන්න එකක් නේ. 100 කියන්නේ ඥානයෙන් බුද්ධියෙන් ගන්න එකක් නේ. එතකොට 100 කියන එක ලැබෙන්නේ මානසික සතුටින්. මුලා. නේ අපි මෙහෙම කරොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මුකුත් නැතුව මම ඔයගොල්ලෝ හැමදාම කියන දේ. තමන්ගේ විනෝදයෙන් සතුටින් ප්‍රීතියෙන් කැම බීම කරනවා කියන්නේ. ගමන බිම වන්දනා රිප්පෙක් කරනවා. ඇයි අපි යන්නේ වන්දනා රිප්පෙක්? එතන ගිහිල්ලා කට්ට කරනවනේ. එතන ගිහිල්ලා අයියන් දේවල් ප්‍රශ්න ඇති කර ගන්නවනේ. නෑ. ප්‍රීතියෙන් දුක සැප බෙදා ගන්නවා. කමන්නේ. දුක සැප බෙදා ගන්න එක ලෝක ස්වභාවයයි. දැන් කෙනෙකුට වේදනාවක් එන, තව කෙනෙකුට සතුටක් එනවා. තව කෙනෙකුට දුකක් එනවා, තව කෙනෙකුට සතුටක් ලබනවා. ඒක ස්වභාවයයි. ඒක එතන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. දුකත් හඳුනගෙන වේදනාව හඳුනගෙන ඉන්න අමාරුවට කමන්නේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ලෝකේ සාමාන්‍ය මේ නැට්ටෙන් මේ මල කැඩුනාම නැට්ටට දැනෙනවා. මලට දැනෙනවා. හැබැයි මල හඳුන ගන්න ඕනේ කැඩුනා. නැට්ට දෙනකොට කැඩලා ඉවරයි. එච්චරයි. හැබැයි වේදනාව එනවා කැඩෙන වෙලාවයි. ඒක තමයි ස්වභාවය. ඒකයි ඒකේ වේදනාව කියන එක තමයි මේ ලෝකේ අපි හොඳට හඳුන ගන්න ඕනේ. වේදනාව තමයි ලෝකෙම අපි අරගෙන යන්නේ. දුක කියන්නේ ඒකනේ. වේදනා පච්චා තණ්හා වේදනාව තමයි ලෝකයේ මානසිකත්වයෙන් අපි වැටෙන්නේ. අල්ලගන්න. හැබැයි මේ ඕනම කෙනෙකුට මේ ලෝකයේ ඕනම කෙනෙකුට අපි හැමෝටම වේදනාව දෙනවා. ඒ වේදනාව දැනෙනවා. වේදනාව දැනෙනකොටම අපිට අග්ගල අපර මතක් වෙනවා මා ඉන්නේ කොතනද? ඒක තමයි සත්‍යය. ඒක තමයි බුදුහාම දේශනා මහණේ ඉපදීම දුකක් කියලා කිව්වේ. එන උපදින තැන වේදනාව එනවා. ඒ කවදාවත් නැහැ ඉතින්නේ.
ඒකයි මේ මල තියෙනකන් වේදනාවත් එක්ක දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ නැහැ කිසිම. මෙතන කැඩුනේ හැටිම කිරියනවා කියන්නේ. අන්න දැනෙනවා. ඊට පස්සේ දන්නේ නැහැ. වෙන් වෙලානේ. ඊට පස්සේ නැහැ. එතන ඉවරයි. ඊට පස්සේ වේදනාව නෙමෙයි ඇති වෙන්නේ. දුක. වේදනාව ඇති වෙන්නේ දුක. දුක හඳුනගත්තු. එතන ඉවරයි. අනේක දුක්ඛ සත්‍යයි. ඒක දුක්ඛ සත්‍යයි. ඒක හඳුනගත්තේ බුදුන් පමණයි. මේ සංසාරේ එහෙමයි යන්නේ. වේදනා පච්ච තණ්හා කිවි. උපාදාන ඒ කොයි තමයි එන්නේ? තණ්හානේ එන්නේ. ඒ කියන්නේ අපි නිදහස් වෙන තමයි අපි කතා කරන වචන, ක්‍රියා කරන වචන, යන්නේන දේවල්, අපි සාකච්ඡා කරන දේවල්, කන බොන වෙනකොට ඒ හැම වෙලාවෙම අපි නිදහසේ අපිට ඒක නිදහසේ බුද්ධ විඳින්න පුළුවන්. අපිට කැම ගන්න ගිහිල්ලා එතන අපි ඔළුව අවුල් වෙනවනම්, අපි පොලිමිය යන එතන අපි ඉස්සර වෙන්න දඟලනවනම්, අපි වැඩකට ගිහිල්ලා අපි එතන කෑ ගහනවනම්, පාර යනකොට අපි එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන කෑ ගහනවනම්, අනුන්ට බැන බැන අයනවනම් ඒක මම කියන්නේ දැන් වෙන දේ වෙනවනේ මට අවස්ථාව වෙනවනේ ඔව් අවස්ථාව අරගෙන ඉන්නවා එච්චරයි මොකද දෙන්නේ මේ මට ලැබිච්ච දේ කියලා ආයි මැදස්තර ඉන්නේ ඉතින් එහෙම ඉන්නවා ලෝකෙ ඔක්කොම රහත් වෙනවනේ පස්සේ අඳුරගෙන එහෙම රහත් වෙලා හැබැයි ඔක්කොම මේක අටලොස්සක් රහත් වෙන්න ඕනේ නැත්තම් නේ නැත්තම් අපි වැඩන්නේ ළමයිට ඔක්කොම රහත් වෙලා ඒ නිසා තමයි මේ අමාරු වෙන්නේ මේක අමාරු එකයි නේ එයා අමාරු හන්දනේ බුදු කෙනෙක් හිතන වටිනා ඔයගොල්ලෝ දැන් ඔය ඉන්දියාවේ ආගම් ඒ කාලේ 60 ගානක් තිබුණත් බුදුහාමුදුර කෙනෙක් අර කර්ම නගරයේම බුදුහාමුදුර කෙනෙක් උපදින්නේ අම්ම බුදු කෙනෙක්ම උපදින්නේ අර කර්ම නගරේනේ මොකද කරුනේ කුසල් කර්ම අකුසල් කර්ම නගිනේ ආපු බීජේ කුසල් බීජයක් වුණා කර්ම නිසා කුසල් බීජ හඳුනගත්තා නැත සාමාන්‍ය හොඳ පින්වන්ත පලාවතක ඉපදුනානේ නේ අන්න හරි අපි උනත් එහෙමනේ ඒකනේ මේ දැන් මොනවාද මේ පොය දවසේ මෙන්න කොහොමද මේක පිළිසෙර කියනවා ඇයි හඳුනගන්නේ නැහැ ඒක තමයි ස්වභාවය අපි හිතන විදිහ වැරදි පතන විදිහ වැරදි අපේ වාසියතක අපේ ජීවිතේටක අපි හිතන්නේ හැමදේම අපේ පැත්ත නමලා. අපි හැම වෙලෙම හිතන්න ඕන කොහොමද? මම හැමදාම ඉගෙන ගත්තා තමයි තව කෙනෙකුට වරදක් නොවෙන්නත් ඕනේ. තමන්ටත් වරදක් නොවෙන්න ඕනේ. එත තමයි ජීවිතේ සතුට. ඉතින් සක්කාය තියෙන. ඉතින් ඕගොල්ලෝ මම පන්සිල් පදපන් කිව්වනේ. කියවනේ ඔබට කරදරයක් වෙන්න බෑ මට කරදරයක් වෙන්න බෑ නේ එමෙන්න බෑ ඒක ප්‍රාණාතිපත් සතෙක් මරන්න බෑ ඒ මරන්න බෑ ඒ ගාතයි මූලධර්ම මේකනේ සත්තු මරන්න බෑ ප්‍රාණාතිපත වෙනසික හරි මරන්න බෑ එහෙනම් ඒක පේන එකනේ නොපෙනෙන එක මොකද්ද මගේ සිත මරන්න බෑ අනුගේ සිත මරන්න බෑ ඉතින් සක්කාය දෙන ගැලවිලා ඔක තමයි සක්කාය කියන්නේ ඔක නැතුව තා පුළුවන් ද වෙන අපි සංවචන 10 විදින්න එකයි විදින්න ඕනේ පාණාතිපාතා ගාතම් හරියට රැක්කොත් ඔව් හරියටම ගමන් කරොත් ඉලුගෙන් 4 කැඩෙනවා ධර්මයේ කියන මේ උත්තරීතර මේ ඖෂධය අපි තේරුම් ගත්තොත් අපේ ලෝකෙ ලස්සන කරන්න පුළුවන් හැබැයි එක දෙයක් තියෙනවා අපේ මේ බැඳීම තියෙනකම් අපේ ගමන අමාරුයි. අපි හැම එක්කෙනෙක්ම වෙන් වෙන්න ඕනේ. මතක තියනකොට හැමෝටම මම කියන්නේ. මේ බැඳීමයි අපේ ගමන අමාරු. ඒක අපි ප්‍රමාද වෙන්නේ. මේ බැඳීම කඩාගට දාගට අපි නිදහස්. මතක තියන්න. එකිනෙකාගේ සිතුවිලි තියෙන බැඳිලා තියෙන බැම්ම කඩන්න. උලංගන කඩාගන්න. කඩ යන්න අපි නිදහස් වෙනවා. කිසි කෙනෙකුට දොස් කියන්නත් එපා.
කිසි කෙනෙකුට හොඳ කියන්නත් එපා. කිසි කෙනෙක් වරුණා කරන්නත් එපා. නරකයි කියන්නත් එපා. හොඳයි කියන්නත් එපා. එතන බැම්ම කැඩෙනවා. කෑම රසයි කියලා දඟලන්නත් එපා. රස නැහැ කියලා දඟලන්නත් එපා. දීවර රස හඳුනා ගන්න තැන වැඩ කරගන්න. කාටවත් දෙන්න යන්න එපා. තමන් හඳුනන අනුපාර හොයන්න. එච්චරයි. ලුණු මధుර ලුණු දාගන්න. ඒක ගැටෙන්න එපා. දැන් තේරෙනවා මම කියන්නේ. ගැටෙන්න ඕනේ. මදි නම් දාගන්න. ඈ? ඔය මෙහෙම කරේ කියලා අහන්න බලන්න ගැටෙන හැටි. එයා හොයනවා වැඩ තැන. ඒ කවුද කරේ? අද කවුද ඉන්නේ? ගොඩ ගහන්න බලන්න. අනසක්කයි. කවුද මේ මාළු ඉන්නේ? කවුද වෑංජනේ ඉන්නේ? අරයා. ආපෝ මන් දන්නවා එයාගේ හැටි. එයා එහෙම මනෝපාරෙන් ගහන්න ඇති. දැන් බලන්න වචන. ඔතන යා කේන්ති සක්කාය බින්ද ගැට ගහගත්තා. නෑ. අද මට දීවා විඥානේ රස විදින විදිය මේක තමයි. එච්චරයි. මට ඕනේ නම් මං ගිහලා ඒක ප්‍රශ්නේ නෑ. හැබැයි අපට කතා කරන්නයි තියෙනවා අවබෝධය. නැත්නම් ලෝකේ අවිද්‍යාව නැත්තම් ජීවත් වෙන්න බෑ. දැන් මම සිල්වත් කියලා ගුණවත් කියලා එන හැම දෙයකම නිකන් හා කියලා හිතුවත් අගේ හිටියේනේ. දැන් දරුවන්ට මගේ ළඟ ඉන්න අයට ඔයා හරි මම ෂෝක් එකට ඉන්නේ. දෙන්න ඕනේ ගන්න දෙනින් ගන්න ඕනේ. එතකොට අපිට මොනවා කන්න දෙනවා කන්න එපා. දෙන්න ඕනේ. ඒක කතා දෙන්න ඕනේ ගන්න ඕනේ. ඒක නේ අපි ජීවත් වෙනවා කියන්නේ මොනවද? අපි කඩේට ගිහලා මොනවද ගන්නවා? සල්ලි දෙනවා. නේ? ආදරේ දෙනවා ආදරේ ගන්නවා. දරුවට අම්මා වෙනවා අම්මා දරුවෙ වෙනවා. දෙන්න ඕනේ. එහෙනම් විශ්වයට අපි යමක් දෙන්න ඕනේ. විශ්වය අපිට යමක් ගන්න. මුදි ගන්න බෑ. ඕගොල්ලෝ ඉතන දෙන්න මුදි ගන්න බෑ. දෙන්න ඕනේ. දෙන්න તો කවදාවත් ගන්න බෑ. ඔයගොල්ලෝ පුරාණ කරලා බලන්න. අපි මතක තියාගන්න. හැම වෙලේම මම ඉස්සරහ ගුණන දරු දෙන්න උපමා කරා. අරලා ඊළඟ දරුවා හැමර අර දරුවා අතාරිනවාමයි. අපට දරුවෙක් ඉන්න බව දන්නවා. එයාට අර දරු සෙනෙහසේ උත්තරීතර භාවය අතාරිනවා. නෑ කියන්න බෑ. බෑ කියන්න බෑ. අතාරින්නේ නැද්ද? ඉස්සල්ලාම කුළුදෝ දරුවා කියලා බොහොම ආදරෙන් වරෙන් උපන්දිනම ගන්නව නේද? දෙක තුන එනකොට දරු 10ක් දෙනකොට. එද පුතේ. ඒකත් එහෙම වෙන්නේ නැහැ. හරි අමාරුයි. අමාරුවෙන් අදින්නේ පුරුදු කෙනෙක් කියනවා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කියනවා පොර අදින්න නැත්නම් හැම ලෝකේ hina වෙන්න කියලා ඒ අදින්න පුළුවන්. ඒක නිකන් අමතලා එනවා. කියන සිතුවිල්ලත් අතහැරිලා. වටිනා ගම නේද? දැන් අපේ අම්මා වරු තාත්තරු අපි හදපු අයනේ. කෝ දැන් ඒගොල්ලන්ගේ උණුසුම. ඕගොල්ලන්ගේ සෙනෙහස. කුණ පුරුද්දට කියන අනේ ආවල් කියන ආවේ නැහැ නේ කියන එක පුරුද්දට කියන්නේ. ඒක ඔයාලට පුරුද්දට කියන්නේ. සමහර ඊළඟ දරුවෝ හොඳට ආදරෙන් කරුණාවෙන් ළඟලා ඉන්නවනේ ඒ දරුවෝ අමතක වෙන්න පුළුවන්. දැක්කම අනිවන් කෙනෙක් හිටියේ කියන අපිත් කියන්නේ. අනේ දැක්කම අපි මතක් කර හිටියේ කියන. ඇත්ත මතක් කරනවා තමයි. ඒත් ආවට පස්සේ මතක් ඩබල් කියනවා. එහෙම කියනවනේ. ඒකයි. එහෙනම් මතක තියාගන්න අපිට අපිව හඳුනාගන්න බැරි දාක සක්කාය හඳුනාගන්න බෑ. දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ මං කෑවැද්ද මං බිව්වැද්ද මගේ හිත කොහෙද දන්නේ බබාලා චූටි බබාලා මගෙන් අහනවා මගේ හිත කොහෙද තියන්නේ මගෙන් අහනවා මගේ හිත එයාගේ හිත කොහෙද කියලා මන් දන්නේ නේද ඒක මාරුනස්සය එයාගේ හිත හඳුනාගත්තා නම් මට මේ ලෝකෙ ඔක්කොම ඉරිද බලන් කියලා හිත කලවල අරගෙන පුළුවන් මේ ලෝකෙ හිත බුදු කෙනෙක් කිව්වා දේශනා කරා මහණෙනි මේ හිතේ තියෙන සංයෝජනා ටික එන විදිහ කඩලා පෙන්නුවාට සිතක් කවදාකවත් කඩන්න බැහැ මහණෙනි සිතක් කඩන්නේ කොහොමද? කොහොමද සිත කඩන්නේ? මේක ජාලයක් වගේ ගලාගෙන යනවා. එම කඩනවා නම් ඒක වෙන් කළ අපිට ගන්න බල පළුවා. ඔය සිත මේ හරියට දුක ගන්න එපා සිත. දැන් පුතේ එන්න මට වේදනාව දෙන්න එපා. ඒක පළු කඩන්න බෑ. මේක ජාලයක් එක යනවා. මේ යනවා. වචනයක් සීමා වුණාම සිතවිලි ගානක් හිටෙන්න එනවා. වචනයක් සීමා වුණාම චිත්ත ශක්තියකට එක රූපයකට චෛතසික කියක් කියනවාද? 10ක් එනවා. ඒ මොහොතකට පමණනේ.
ඒ ජාලිමනේ යන්නේ සමුදේ වෙලා. ඒ මොහොතකට මම නෙමෙයි. ඒ කතා කරන මොහොතේ සිතිවිලි 17 ආවේ චෛතසික සිතිවිල්ලට. රූපෙට. ඒ රූපෙට සිතිවිලි 17ක් ආවා. ඒ මොහොතේ එක වෙන් වෙලා යන්න බෑනේ. ආව ගියා. එකම ඡාලයක්. මේ පෑන් එක වගේ. දැන් මේ පෑන් එක උගලන් චුට්ටක් දීලා ඉතුරු ටික පස්සේ දෙන්න කිව්වේ නේ. කරකෝ දෙනවා. ඒක මැද්දෙන් පැනලා හදාගත්ත හිරුක නෑ. ඒ බුදුහාමුදුරු වෙන චෛතික සිතිවිලි වලට මෙන්න මෙහෙම මේ අවබෝධය කරගන්න පුළුවන් කෙනෙක් කවුරු හරි භාවනා කරලා දාන්න වරනා නම් ආන්‍යයට පේනවා දැන් මේ සිතිවිලි දැන් ගැලුවමට මෙච්චරයි. එයා දන්නෝනේ අවබෝධයෙන් දැන් චෛතික සිතිවිලි 16ක් 17නේ 17ක රූපෙකට. එයා අවබෝධ නිසා එයා දන්නවා ඒ රූපයක් මැවෙනකොට එතකොට ඔයගොල්ලෝ හිතනවාද මේ සිනිකෝ ඇති වෙන දේට චෛතන්‍ය දිතර ගියක් ගලයිද කියලා. මේ කතා කරනකොට. කෝටි පෙකෝටි ගන්න. අපට හඳුනගන්න බෑ කවදාකවත්. එහෙනම් අපි මේ යන වේගේ කරකවන පෑන් එක වේගෙට ඔයගොල්ලෝ මතක තියාගන්න කොහෙද අපිට මේ සිතිවිලි අල්ලන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? සිතිවිලි යනකොට තව සිතිවිල්ලක් එනවා අපේ මනසට. සිතිවිලි යනකොට තව සිතිවිල්ලක් එනවා මනසට. ඔය ඉන්නේ අහවල් කෙනා. මම දැකලා පුරුදුයි. මම ඔයා දන්නවා. ඇයි එහෙම වෙන්නේ? ඊට පස්සේ කියනවා පරණ පුරුද්දක් එනවා. ඔය මට පුරුදුයි. ඊට පස්සේ සාමාන්‍ය කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය ඇතර පුරුදු දැක්ක නිසා කේන්තිය යන්නේ. ඊට පස්සේ අර බඩගින්න කැදෙනවා. කන්න ඕනේ කියනවා. බලන්න සිතිවිලි අර එකම ජාලයකින් යනවා. අර අදහස් තමයි ටක් ටක් ටක්. ඒ කියන්නේ ඇයි දැන් මෙතන තියෙන සංයෝජන තියෙනවා. ඒ සංයෝජන දෙක මෙතන තියෙනවනේ. දැන් බලන්න සක්කාය දිට්ඨිය ගැන කියමු. එයා මොකද කරන්නේ? එයා වටපිටේ හොයන එක නේ කරන්නේ. දීතර එයා එකතු කරනවා. එයා කරන එකතු කරනවා. ඒ අදහස් එකතු කරනවා. එහෙනම් අපි එකතු කිරීමම තමයි අපේ ජීවිතේ මම හිතන්නේ හැමදාම පුරවන්නේ. අන්නේ එකතු කරන එකයි හඳුනා ගන්න ඕනේ. ඒ මොකද එකතු කරන්නේ? මම බැන්නා මටත් කේන්ති ගියා. ඉතින් බැන්නොත් මට ඒක වරදක් නෙයි. මටත් කේන්ති ගියා. මට වේදනාවක් ආවා. ඊට එයා දන්නේ මේක වරදක් නෙයි. මේක වරදක් දඬුවම්. ඇයි? මම බැන්න මාත් ගන්න. දැන් ඒකනේ අපි කරන්නේ. උතර එයා හඳුනා ගන්න ඕනේ නෑ. එයා බැන්නට කවන්නේ. අපි ඉවසමු. අවබෝධය. බණින හේතු හොය. ඒ මනුස්සයා හිතනවා දුරකක් ප්‍රරන්නේ. අපි එහෙම කියන්නේ. අපි හිතනවා අතාරිනවා. නේ? අතකොට ජීවත් වෙන පරිසරයේදී ප්‍රශ්නයක් එනවා, ගැටලුවක් එනවා. කවුරුහරි බණිනවා ගහන්න එනවා. අපි මොකද කරන්නේ? ගහුවොත් මොකද කරන්නේ අමිලපති? අපි කවුරු ගහුවොත් මොනවද කියන්නේ? දුව කියන ගහුවොත් කවුරුද කියන්නේ? ගහුවොත් ගහනවා කියන්නේ. අහල බව දැනෙන්න කලින් අපි ගහලා ඉන්න නිසා. මේ වචන හොඳ වචන මම අහන්නේ ඒක දැන්. කෙනෙක් ගැහුවොත් මොකද කරන්නේ? චේතනාහම් භික්කවේ කම්මවදයි. මම මොකද කරන්නේ? හොඳ කික් එකක් දීලා අල්ලගෙන ළඟ දාගන්න. එයි. උට කියලා දැන් ඒව දැන් ගන්නව උන් ළඟ දාගන්න එපා. ළඟ දාලා තියාගන්න. පොඩි කික් එකක් දීලා නමා ගන්න. එයි. මට තවත් ගහන්න. ගහන්න දුවන මිනිහ දුවන අපි කරන්න ඕනේ එයා නවත්තගෙන එයාට යමක් උගන්වලා යා යුතුයි. ඒකගේ චේතනාහම් භික්කවේ කම්මවද. කර්මය හටගන්න චේතන. අපි ගහන්න කියන්නේ අපිට ගැහුවා. අපි පොඩි කික් එකක් දීලා බ්‍රේක් කරා. යාට කියලා දුන්නා. තවත් එකක් ලස්සන කියලා දීලා වචනකින් යවුවා. ඒවා පව් නෙමෙයි. ඒවා අකුසල නෙමෙයි. ඒවා කුසලුත් නෙමෙයි. විචිතය. එච්චරයි. ඒ ඔක්කොම කුසල් පව් කරලා ගන්න පුළුවන්ද? බෑ. පාරේ යනකොට අපි නොදැනුමත් දෙයක් වුණාට පස්සේ මොකද කරන්නේ? කුසලුත් පිණුත් නේ පවුත් නේ මොකුත් නැහැ. එහෙම ලෝකේ ජීවත් වෙන්න බෑ. අපි පාරේ යනකොට හුලක් පාරක් වදිනවා නම් කවුද හුලන් දැම්මේ? අපි දන්නේ නැහැ. ඒක පවුද? කවුද කුසලද? මෙන්න මේ අවබෝධය අපි ජීවත් වෙනවා. ඒක තමයි සක්කාය ගැලවෙන්නේ. අනේ මන්ද හුලඟ මෙහින් ආවද මන්ද යටින් ආවද නෝ ඇඟිවද කොහෙද හුලඟ දැන් හුලඟ හොයන්න ඕනේ හුලඟ ආවනේ දැන් හුලඟ අයිති මේ අපේ තාත්තගේ බාප්පගේ හුලඟ මේ ඉතින් මේ මෙන්නේ මේව අවබෝධ කරගත්ත දැන් මම මිනිස්සු රාඩිය රෝවට හුලඟ ආවත් වෙලදී වැස්සත් වෙලදී පෑවොත් වෙලදී ඉතින් ඕක තමයි සක්කාය හුලඟට බැන්නත් සක්කාය වැස්සට බැන්නත් සක්කාය අවුවට බැන්නත් සක්කාය කන්න බනනකොට සක්කාය මට ඕනේ නම් මම නම් සක්කාය. එහෙම බෑ.
මම නන්නේ. මට නම් මට ඕනේ කිසිම දෙයක් නැහැ. තියාගන්න බෑ. ඇත්ත දැන් මට ඕනේ මේකක්වත් තියාගන්න බෑ වෙනස් වෙනවා. අපි ශරීරය වෙනස් වෙනවා, ඇඟ වෙනස් වෙනවා, බඩ වෙනස් වෙනවා, කට වෙනස් වෙනවා, ඔක්කොම වෙනස් වෙනවා. අපි දන්නේ නැහැ. මේ මොහොතේ අපි වෙනස් වෙනවා. දැන් අපි හිතන්නේ හැමදාම වෙනස් වෙනවා. අපි හිතන ඊරෝඩාද නෑ. ඊරෝඩාද වෙනස් වෙනවා. එක වගේ ලෝකේ තියන්න බෑ. එක වගේ ලෝකේ ජීවත් වෙන්න බෑ. අපි කාටවත් එහෙම ජීවත් වෙන්න බෑ. එහෙම හිතන්නත් එපා. මම නම් දකින්න එකම දේ තමයි. හැම වෙලේම ලෝකයේ වෙනස් වෙන බව අපි හඳුන ගන්න ඕනේ. ඒ ලෝකේ වෙනස් වෙන තැනට අල්ලගන්න යන්නත් හොඳ නෑ. එතන අන්ත වෙන්නත් හොඳ නෑ. එතන දිෂ්ටි වෙන්නත් හොඳ නෑ. ආන්ගිත තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසත් එක්ක කාම රාග පටි කියන්නේ. අපේ සතුටයි අපි දැන් ඕගොල්ලෝ සතුටින් ඉන්නවනේ ඒක තමයි ඒක සතුට. ඕගොල්ලෝ සතුට තමයි අපේ සතුට. ඕගොල්ලෝ දුකෙන් ඉන්නවනම් ඒත් මගේ සතුට. ඇයි? මට මොකද? එහම බොරු වචන කියන්න බෑනේ. ඒත් මගේ සතුට තියෙනවා. ඇයි? දුක දැක්කේ සතුට මාළක තියෙනවා. දුක හඳුනාගත්ත සතුට මාළක තියෙනවා. සැප හඳුනාගත්ත සතුට මාළක තියෙනවා. ඒ තිනස මට කිසිම ගැටලුවක් නැහැ. ඔගොල්ලෝ හිතන්න බෑ ඔගොල්ලෝ දුක මට ගන්න පුළුවන්. ගන්න බෑ. ඔගොල්ලෝ වේදනාව මට ගන්න බෑ. ගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ගන්න බෑ. බොරුවට මං කියනවා මට පව. මට ඉන්න බෑ මට දැක්ක දුක හිතන මට වේදනාව පිස්සුද? මම නම් ආවේ නැහැ. මට ආයේ මගේ වේදනාව. කාගවත් වේදනාව මට ඉන්න බෑ. මොකද මට ඉන්නේ මගේ වේදනාව. මට මගේ දුක. ඔයාට බෑ කවදාකවත් ඕගොල්ලෝ කාටවත් බෑ මට දුකක් දෙන්නත් වේදනාවක් දෙන්න. මම මේක හෙව්වා. ලෝකේ වේදනාව කියන එකත් දුක කියන එකත් ලෝකේ මම ඕගොල්ලෝ තුල ගොඩක් බැඳලා ඉන්නවා මේ හැමෝටම. අපි බැඳිලානේ. ඒ වේදනාව කියන්නේ හොඳට හඳුනා ගන්න පුළුවන්. ඒ වේදනාව කියන හඳුනාගත්තට පස්සේ මම බැලුවා වේදනාව කියලා කියන්නේ ඇත්තම මේ මාළක දෙන වේදනාව කාටවත් වේදනාවක් දෙන්න බෑ. අමලි පුතර මට දෙන්න බෑ, ඔයාට මට දෙන්න බෑ, ඔයාට මට දෙන්න බෑ, කාටවත් දෙන්න බෑ. පුළුවන් පුතේ වේදනාවක් දෙන්න බෑ. ඒක බොරුවක්. මම ලබාගත්ත වේදනාව මාළක තියෙනවා. මම විසින් ගැට ගහගත්ත සක්කායන් තියෙනවා. ස්වාමනත් වේදනාවක් නැද්ද? සකදාගුණ වේදනාවක් නැද්ද? අනාගමන සෝ වේදනාවක් නැද්ද? අරහත් තුනත් වේදනාවක් නැද්ද? එනවා ගන්නේ නැහැ. එනවා දැනෙනවා දන්නනවා. හුලඟ දැනෙනවා නම් මේ රහතන් වහන්සේලා හුලඟ වැදින්නේ නැද්ද? පුතා ජනන හුලඟ වැදින්නේ නැද්ද? පුතා ජනන බඩගින්නේ නැද්ද? රහතන් වහන්සේ බඩගින්නේ නැද්ද? රහතන් වහන්සේ හැංගින්නේ නැද්ද? එනවා. හැංගින් බාර ගන්න නැහැ. හැමතේ දැන් ප්‍රධාන හෙඩ් ඔෆිස් එක සියල්ල එනවා. ඇයිලා එකකින් යන්න ඕන තැන් වලට යවනවා. ආයතන තියාගන්න. එච්චරයි. හැම වෙලෙම සතුට ප්‍රකාශ කරන කෙනා හැම වෙලෙම දුකත් අරගෙන ඉන්නේ. දුක ප්‍රකාශ කරන හැම කෙනාම උට කොවිල හරි සැපක් තියෙනවා. ඇයි? දුක කියලා එපවුන සැප ලැබෙනවා. සැප කතා කරපු කෙනා කවදාද දුක ලැබෙනවා. මම කතාන්දරේ කොහොමද කියලා කියන්නේ. සැප විඳ මිනිස්සු දුක් විඳින්නේ නැද්ද? පටාචාර කරේ නැද්ද? ඊට පස්සේ සැප තමයි යාර පණිවිඩ දෙන දුක කියලා. දුක තමයි පණිවිඩයේ සතුට කියලා. සැප දෙන්නේ හැමදාම සතුට මේ පණිවිඩය. දුකේ පණිනේ සැපයි. සැපේ පණිනේ දුකයි. මේ දෙක හඳුනාගත්ත මිනිස්සු නිදහස්. අනේ සැප දුක නිති පෙරලේ. සැප දුක නිති පෙරලේ. මේ දෙක නිතරම නිති පෙරලෙනවා. මෙයා හඳුනාගත්ත කෙනා තමයි ජීවිතය ආලෝකය.